ඔයා ආදරය කරපු කෙනෙක්ව ඩිලීට් කරලා දාන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ පහන් කණුව යට කණාමැදිරිය සින්දු කියන තැන ඉඳන් අන්න ඒක ගැන. මේ කාලේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම ආතල් එක තමයි Taman නිසා කවුරු හරි අඬනවා දුක් විඳිනවා කියලා බලලා දැකලා සතුටු වෙන එක. එච්චරටම මේ කාලේ ඉන්නේ අවදාන ගණිකාව අවදාන ගණකයෝ. මේ කතාව ලස්සන වචන එක්ක අවලස්සන වචනත් එක්කම මම ඔයාට කියලා දෙන්නම්. ඔයාට කෙනෙක් නැති වුණා, ඔයා ප්‍රතික්ෂේප වුණා කියන්නේ ඔයාලා අතර මාර ලව් එකක් තිබුණා කියන එක නෙවෙයි. ඔයාගේ අඩුපාඩුවක් නැතුව කෙනෙක් ඔයාව රවට්ටනවා කියන්නේ ඒක එයාගේ 2.50 ක්වොලිටි එක. මම කලිනුත් කියලා තියෙනවා රැවටෙනවා කියලා දැන රැවටෙන එක තරම් වේදනාවක් මේ ලෝකේ තවත් නැහැ කියලා. ඉතින් මට හිතා ගන්න පුළුවන් මිනිස්සු ගැන, සමාජය ගැන, ලෝකේ ගැන, හැඟීම් ගැන, ආදරය ගැන වගේ හිතේ ඇති වෙලා තියෙන කලකිරීම, උපහාසය මේ හැමදේම මට තේරුම් ගන්න පුළුවන්. මිනිස්සු එනවා යනවා. ඒක ජීවිතේ හැටි. මේ වෙලාවේ ඔයා වැට උඩ ඉන්නවනම් මේ වීඩියෝ එක ඔයාට වැඩක් නැහැ. මේ වීඩියෝ එක වැඩක් තියෙන්නේ මේ වෙලාවේ බ්‍රේක් අප් එකක ඉන්න මයින්ඩ් සෙට් එක හදා ගන්න ඕනි අයට විතරයි. ඒ කියන්නේ වැට උඩින් බ්‍රේක් අප් එක කියන පැත්තට අඩිය තියපු මිනිස්සුන්ට විතරයි. මිනිස්සුන්ව අමතක කරන්න එපා. අමතක කරන්න ලෑස්ති වෙන්න එපා. මිනිස්සුන්ව ඩිලීට් කරලම දාන්න. ආයෙම මූණට හම්බුණත් මම හිතුවේ මූ මැරිලා කියලා. මේකේ මැරිලා කියලානේ මං හිතුවේ. තාම ජීවත් වෙනවනේ. ඒ කියන්නේ හෙනයක්වත් ගහලා නැහැ තාම. කියලා තමන්ගේම මයින්ඩ් එකට එන විදිහට තමන්ගේ මයින්ඩ් එක හදාගන්න. එයා ඔයාගේ ස්ටෝරිස් බලනවද කියන එක ගැන වද වෙන්න එපා. මොකද අනාචාරයේ හැසිරෙන උන්ගේ අවධානය ඔයාට වැඩක් නැහැ. එයාට ඔයාව මිස් වෙනවද නැද්ද කියන එක ගැන හොයන්න යන්නත් එපා. අනාචාරයේ හැසිරෙන උන්ට මිස් වුණත් නැතත් ඔයාට වැඩක් නැහැනේ. ඔයාට ඔයා මිස් වෙන එක ගැන වද වෙන්න. ඔයා ඇතුලේ ඔයා මැරෙන එක ගැන වද වෙන්න. එයාගේ ප්‍රොෆයිල් එක පවා ඔයාගේ ප්‍රොෆයිල් එකෙන් අයින් කරලා දාන්න. තව දුරටත් කුණු ගොඩවල් තියාගෙන ඉන්න එක ගැන ඔයා හිතන්න ඕනේ මීට වඩා සීරියස් විදිහට. වමනේ ගොඩවල්, කුණු ගොඩවල්, මල කුණු තියාගෙන ඉන්නේ ඔයා නගර සභාවේ කුණු ලොරිය නෙවෙයිනේ ඔයා. ඒ වගේම මේ අය පළ කරන කිසිවක් ගැන උනන්දු වෙන්න ඕනිත් නෑ ඔයා. උන් හැම වෙලෙම කරන්නේ තමන්ව සාධාරණය කරලා කියවන එක. ඔයාට විතරක් නෙවෙයි, උන්ගේ අම්මට තාත්තට පවා බොරු කරනවා. ළඟම උන්ට පවා බොරු කරනවා. උන්ටම බොරු කරනවා. කොටින්ම කියනවා නම් එයාලගේ හුස්මක්වත් නොවැටෙන තරම් ඈතට ඔයා යන්න. ඈතට යන්න කියන්නේ ඈත වන්නියට යන්න කියලා නෙවෙයි. උඩට යන්න, උඩට. දියුණුවෙන් උඩට යන්න. සම්බන්ධතාවලින් උඩට යන්න. ආත්මයෙන් උඩට යන්න. සිතුවිලි ධනාත්මක කරගන්න. වැඩවලින් උඩට යන්න. වෙනදට වඩා බැබලෙන්න. වෙනදට වඩා දියුණු වෙන්න. වෙනදට වඩා හොඳට කන්න. වෙනදට වඩා පිස්සු වැඩ කරන්න. මුල් කාලේදී ඔය තිබ්බ ජරා මතක වලින් සමහර විට ඔයා එක යම් විදිහක මරණයක් විදිහට දැනෙන්නත් පුළුවන් ඒ වේදනාව. ඒකට කමක් නැහැ. මුල් දවස් දෙක තුන විතරයි ඔක ඔය විදිහට දැනෙන්නේ. හිමින් දිගින් දිගටම ඔයාගේ ජීවන ගමන යන්න. ඔයාට නොගැලපෙන තැනක මේ තරම් කාලයක් හිටපු එක ගැන ඔයාටම ඔයා සමාව දෙන්න. ඔයාට ගැලපෙන්නේ නැති උන් එක්ක ලගින්න ගියාට ඔයාටම සමාව දෙන්න. අනවශ්‍ය පොල් කොම්බ පුම්බලා උඩ යවපු එකට, බැලුම් උඩ යවපු එකට ඔයාටම සමාව දෙන්න. ඒ වගේ අනාචාර ලෙජන්ඩ් කෙනෙක් ඔයාගේ සුළඟිල්ල පවා අල්ලලා ඔයාව කැත කරපු එකට ඔයාටම සමාව දෙන්න. රෑ එළි වෙනතුරු නැවතත් කියවන ඔයාලගේ chat history එක මකලා දාන්න. ඔයාලගේ නෙවෙයි, ඔයාගේ උගේ, ඔයාගේ ඒකිගේ. ඒ වගේ තියෙන බොරු බයිලා නැවත කියවන එකෙන් ඔයාට හම්බෙන සෙතක් නැති තරම්. සෙතක් හම්බෙන්නෙම නෑ, ඩිලීට් කරලා දාන්න. එයා ඔයාට ඇත්තටම ආදරේ කරාද කියලා තහවුරු කරගන්න ලක්ෂණ හොයන එක නවත්තලා දාන්න. රවට්ටපු උන්ගේ ලක්ෂණ, ටොක්සික් පඩංගු වල ලක්ෂණ, වාසියට ලං වෙන උන්ගේ ලක්ෂණ ගැන ඔයා දන්නවා ඇතිනේ. ඔයාට දැන් තියෙන්නේ ආදරය මගුලක් නෙවෙයි. ඔයා ප්‍රතික්ෂේප වෙන්න ඕන නැති ගෝණි පඩංගුවකින් ඔයා ප්‍රතික්ෂේප වුණ දුක. ඒක ගණන් ගන්න එපා. නරියක් කොච්චරක් බිරුවත් ඌට සිංහෙක් වෙන්න බෑ. ඔයාගේ ක්වොලිටිස් ඔයාගේ ළඟ තියේවි. උන්ගේ ක්වොලිටිස් උන් අරගෙන යාවි. එයා දෙපාරක් නොහිතම ඔයා දාලා ගිහින් ඉවරයි. ඉතින් ඒක අවාසනාව බව පිළිගන්න. ඒක අවාසනාව. ඒක උන්ගේ අවාසනාව. ඔයාට හඬන්න ඕනි කියලා හිතෙනවා නම් ඇතිතරම් අඬන්න. කොට්ටේ බදාගෙන මහා හයියෙන් අඬන්න. ඔයාගේ බිඳිච්ච හදවතේ හැම තියුණු තැනක්ම, රිදුම් දෙන හැම තියුණු තැනක්ම දියවිලා හේදිලා යන මට්ටමටම අඬන්න. ඇඬුවට පස්සේ වෙනදට වඩා හොඳට ඇස් පේන්න පටන් ගන්නවා පුංචි කණාමැදිරියෝ. වේදනාව විඳිනවා කියන්නේ දුර්වලකමක් නෙවෙයි. සැබෑ දුර්වලකම තමයි තමන්ගේ හැඟීම් යටපත් කරගෙන hina වෙලා ඉන්න හදන එක.
නිකමට හිතලා බලන්න එයා එක්ක ඉද්දි ඔයාට පැවැත්මක් තිබුණද කියලා. ඔයාව තෝරගන්න කියලා ඔයා කොච්චර යාගාව දණින් වැටිලා ඇද්ද, අඬලා ඇද්ද, දොඩලා ඇද්ද. එයාගේ අලුත් ජීවිතය ගැන රහස් හොයලා බලන එක නවත්තන්න. ඒකෙන් වෙන්නේ ඔයා තව දුරටත් බින්දෙන එක. ඔයාගේ ජීවිතය ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්න මෙතනින් එහාට. සමහර විට මේ මොහොතේ ඔයාගේ ජීවිතේ හිස් වගේ ඔයාට දැනේවි. කමක් නැහැ. ඔයාගේ ජීවිතේ යථා ස්වභාවය බිඳුණු කැබලි වලට ආදරය කරන්න. දඬපුන් වෙලා ගිය ඔයාට ආදරය කරන්න. නැවත ගොඩ නැගෙන ඔයාට ආදරය කරන්න. මතක තියාගන්න නටබුන් දූවිලි වෙලා ගිය හිරෝෂිමාවෙත් අන්තිමේදී සකුරාමල් පිපුණා. ඔයාගේ හිස්කම සම්පූර්ණයෙන්ම අත්විඳින්න පටන් ගන්න. ඒ හිස් බව පුරවන්න කිසිසේත්ම හදිස්සි වෙන්න එපා. නිහඬතාවය සමග ඔයා කාලය ගත කරන්න. ඒත් එක්කම ඔයාගේ සාමය ඇති කරගන්න. ඔය අතරතුරේ ඔයාට පුළුවන් ඔයාගේ මිතුරොත් එක්ක කතා කරන්න. මම මිතුරන්ට වඩා මම කෙලින්ම රෙකමන්ඩ් කරන්නේ කවුන්සලර් කෙනෙක්ව. ඔයාව ලැජ්ජාවටපත් කරන දේවල් පවා එයාලත් එක්ක කතා කරන්න. ඒ වගේම මතක තියාගන්න එයා ඔයාට සැනසෙලිදායක අවසානයක් ලබා දෙන තෙක් බලා ඉන්න ඕනේ නැහැ කියලා. එහෙම අවසානයක් නැහැ. මිනිස්සුන්ව අමතක කරන්න හදන්නත් එපා. මිනිස්සුන්ව ඩිලීට් කරලා දාන්න. සමහර මිනිස්සු හැලිලා යන්න ඕනි අපේ ජීවිතේ නෙක්ස්ට් ලෙවල් එකට යන්න. සමහර මිනිස්සු අපෙන් අයින් වෙන්න ඕනි ඊට වඩා හොඳ දේවල් අපේ ජීවිතයට ලං වෙන්න. දන්නවද හොඳම දේ තමයි රිදුම් අවසන් වෙනතුරු ලියන එක. අත පොත හිත එක තැනකට එනවා කියන්නේ ඒක එක්තරාගෙන විදිහකට ගලාගෙන යamak. ගඟක් නිර්මාණය වෙන තරක්. ලියලා ඔයාගේ වේදනාව එළියට දැම්මට පස්සේ ආයෙම කවදාවත් ඒ වේදනාව ඔයාගේ හිත අසට රින්ගන්න ඉන්නේ නැහැ. ඉතින් වේදනාව කාලයක් යනකම් ඔයාගේ හිතට සැරින් සැරේ බිකම් කරයි. ඒවට ඇවිල්ලා ආපහු යන්න දොරගුළු ඇරලා තියන්න. වහලා තියන්නත් එපා දොරගුළු ඇරලා තියන්න. වහලා තියනවා කියන්නේ අනවශ්‍ය පීඩනයක්. ඇරලා තියන්න. වේදනාව එයි ඒ වගේම ආපහු යයි. ඒ වගේම ඔයාට හම්බෙන අලුත් මුහුණු ඇතුලේ පරණ ප්‍රේමයේ සලකුණු හොයන්න යන්න එපා. මූත් මේ වගේ කියලා එහෙම හොයන්න යන්න එපා. එහෙම කරොත් ඔයා හැමදාම අතීතයේ ජීවත් වෙන මිනිස්සෙක් වෙයි. නිකන් අතීතයේ ජීවත් වෙන සොම්බියෙක් වෙයි. ඉතින් පරණ දේවල් අමතක කරලා දාලා නැවුම් උණුසුම් අත්දැකීම් ඔයාගේ ජීවිතේට පිළිගන්න. මේ සියල්ල අවසානයේදී ඔයා දිනාගන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔයාවමයි. ඉතින් පුංචි කෝම්බියෝ පාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. ඔයාට good luck. ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑවා वसंते दमा मैंने जीना जीना कैसे जीना हंसी का मैंने जीना मेरे हमदम ना सीखा कभी जीना जीना कैसे जीना ना सीखा जीना तेरे बिना हमदम दुहुल मारुते मिली मागते तुमोदු විලා සැඳයාමේ හැඟුම්මවතේ දුරුල් විහදේ මවගත් ලෝකේ හැබැවි මගේ ආදරේ ප්‍රතිහාරයක් නියෝයා කලුවර මගේ දිවිය එලි කල නිසා දහසක් දෙනාද කතා වෙනවා ඇසුනා දිවියන්ලු මැව්වේ माँ बितोया तनु इतना मैं प्यार करा एक पल से बार करा तू जावे जे मैनू चढ़ के मोत दा इंतजार करा मट लැබුණු හැම දෙයට වැඩියෙන් සදා වටිනාම දේවයා පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා දුටු මුන්දිනේදී පවා जो है कभी जो है सुनी वो बात क्या है पता मितवा कहे धड़कने तुझसे क्या मितवा ये खुद से तो ना तो छुपा आदरे प्रतिहारයක් නියෝයා කලුවර මගේ දිවිය එලි
දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා